නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවා ඉතිපි අකාමෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේද අකාමෝ නම් වෙනසේක. නකාමං යස්සසෝ අකාමෝ. කාමය නැත්තේ යමෙකුටද හෙතම අකාමෝ නම් වේ. කාමය නැති බව අකාම බව සුත්ත නිපාත අට කතාවන්හි විස්තර වෙනවා. කාමය වස්තුකාම ක්ලේශකාම වශයෙන් දෙවදෑරුම් වෙනවා. මනාපික වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්, එසේත් නැත්නම් අස්ගව මහීසාදීන් කුඹුරු වතු කහවණු රත්තරම් ගම් නියම් ගම් රාජධානි ආදී වූ ඇලුම් කරන වස්තුන් වස්තුකාම නම් වෙනවා. ක්ලේශකාම වශයෙන් ඡන්දකාමයේ, රාගකාමයේ, චන්දරාගකාමයේ, සංකල්පකාමයේ, රාගකාමයේ, කාම දෙවිල්ල, කාම ගිජුව, කාම මුර්ජාව, කාමයන්ට ඇතුළු වීම, කාම ඕග, කාම යෝග, කාම ඡන්ද නීවරණ ආදී වශයෙන් මේ හඳුන්වන්නේ ක්ලේශකාම ස්වභාවයයි. හිතේ ක්ලේශයන් වශයෙන් වස්තුන් කෙරෙහි උපදනා වූ ක්ලේශමය හැඟීම කෙලෙස්කාමයයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වස්තුකාමය පිරිසිඳ අවබෝධ කරගත් උතුමන් වහන්සේ නමක්. ක්ලේශකාමය ප්‍රහීන කරන ලද උතුමන් වහන්සේ නමක්. මේ අයුරින් සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වීමෙන් සියලු කෙලෙස් දහම් දුරුකොට ක්ලේශකාමයන්ගෙන් මිදුන බැවින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අකාමෝ නම් වෙනසේක. අකාමෝ නම් ගුණයෙන් සමන්නාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේ උත්තමාංග නමස්කාරය වේවා. සම්බුදු ගුණ සුවඳින් සැමසිත නිවී සැනසේවා. සාදු සාදු සාදු. සුඛේසි සැප සොයන්න පරම සැපය වන නිවන් සැපය වෙත ඔබ සමීප කරනට සුඛේසි සදහම් නාලිකාව ඔබේ ජීවිත අද්දරට